ඔය හයිලක්ස් එක උඹට දෙන්නේ නෑ බං. තේරුම් ගනි. හයිලක්ස් එක කාටද? ඔයක දෙන්නේ මල්ලිට. ගෙදර ගිහිල්ලා ආපහු ඒ පොතක් කරලා යන්න එපා. බැරි වෙලාවත් අල්ලන්න එපා. සෑහෙන අපරාධයක්. කන්න නෙමෙයි ලෙව කන්න වෙන්නේ. කතාවක් තියෙනවා තාත්තගේ සල්ලි වලින් පුතා අරන් ගන්නද මොකක් අරන් ගන්නද කියලා. පොත දිහා බැලුවට පස්සේ ඕගලන් පොත දිහා බැලුවට පස්සේ මට කියන්න පුළුවන් මෙයා වැඩ කළාද ඇවිල්ලා කියලා වැඩ කරන්නේ නැතුවද? යාළුවෙක්ගෙන් කොපි කරා නම් කොහොමද? මොකද්ද කරලා තියෙන්නේ කියලා අඳුර ගන්න පුළුවන් ඒක. වැඩ කරන්නේ නැති උන් ඉන්නව නේද? උන්ට කියන්නේ වැඩ කරන්න එපා. වැඩක් නම් කරන්න එපා. පන්ති ගිහිල්ලා ගෙදර යන්න. ගෙදර ගිහිල්ලා ආපහු ඒ පොතක් කරලා යන්න එපා. බැරි වෙලාවත් අල්ලන්න එපා. සෑහෙන අපරාධයක් ඒක. එතකොට ඔය අම්මලගේ සල්ලි විනාශ කරන්න විදියක් නැහැනේ. ඕගොල්ලෝ පොත ඇල්ලුවොතින් සල්ලි විනාශ වෙන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ ඉන්නේ අම්මලගේ සල්ලි විනාශ කරනවා. ඒ මානසිකත්වයෙන් ඉන්නේ. අන්න ඒ වගේ කඩාකප්පල්කාරී අරමුණු තමයි ඕගොල්ලන්ගේ තියෙන්නේ. එහෙම නැත්නම් ජීවිතේ දිනන අරමුණක් නැහැ. අපිට තියෙන්න ඕනි ජීවිතේ දිනනවා කියලා මේ මම මෙතනට යනවා. ඒක තියෙන වෙනම ගැට් එකක්. මෙතනට මම කොහොම හරි මට මොන බාධකාවක් මං ඒ යන්න තියෙන ගමන යනවා. පුතේ එන්නේ ගැම්මෙන් ඉන්න ඔයාලා. දැන් සමහර ළමයි ඔය ඒ අසරේ තව කතාවක්. පුතේ මොකද? තාත්තට සල්ලි තියෙන නිසා. තාත්තට සල්ලි තිබ්බට ගෙදර වාහනක් තියෙනවා. තාත්තට සල්ලිත් තියෙනවා. ඒ නිසා දඟලනවා. හරි. ඔය ගෙදර තියෙන වාහනේ මොකද්ද? මොකක්ද තියෙන වාහනේ? හයිලක්ස් එකක් තියෙනවා. හයිලක්ස් එක කාගේද? ඔයාගේද? ඔයාගේ නමට ගත්ත එකද? ඒක ගත්තේ තාත්තා. ගෙදර තාම මල්ලි කෙනෙක් ඉන්නවනේ. ඔය හයිලක්ස් එක උඹට දෙන්නේ නෑ බං. තේරුම් ගනි. හයිලක්ස් එක කාටද? ඔයක දෙන්නේ මල්ලිට. මල්ලි කෙනෙක් ඉන්නවා නම් හයිලක්ස් එක මල්ලිට දෙන්නේ. ඔක උඹට දෙන්නේ නෑ. යකෝ තේරුම් අරන් වැඩ කරන් තාත්තගේ සල්ලි වලින් රන් ගන්න නෙමෙයි. අර කතාවක් තියෙනවා තාත්තගේ සල්ලි වලින් පුතා අරන් ගන්නද මොකක් අරන් ගන්නද කියලා. ඒක මහා මන්ද බුද්ධික කතාවක්. බැරි වෙලා හරි තාත්තා මොකක් හරි ඇක්සිඩන්ට් තාත්තට ඇක්සිඩන්ට් එකක් කරනවා තාත්තට ඇවිදින්න බැරි වෙනවා. කවුද ඉඳලා ඉඳන් ඔය ටික බැලන්ස් කරන්නේ? ගෙදර සල්ලි නැති වෙනවා. පුතා මෝඩයා. ඌ අමු මීහරක. මොකක්ද කරන්නේ ඉතින් එහාට? ඔය තියෙන සතේ හිඳලා ගියාට පස්සේ මොකක්ද වෙන්නේ? අන්තිමට කන්න නෙමෙයි ලෙව කන්න වෙන්නේ. හිඟා කන්න වෙනවා. ඒ නිසා තේරුම් අරගන්න තාත්තලගේ සල්ලි වලින් රඟන්න තියාගන්න එපා. ඒව තාත්තලා හම්බ කරලා තාත්තලා ආදරෙන් දෙන දේවල් ඒව දෙයි. හැබැයි එතනින් එහාට තමන් තමන්ගේ කියලා දේවල් ගොඩනගා ගන්න ඕනේ. වාහනේ තමන්ගේ සල්ලි වලින් ගන්න ඕනේ. ඔය කරන දේවල් ඔක්කොම තමන් තමන්ගේ ස්වාධීන වෙන්න පුතේ.